පොදු ජනතාවත් අපි ගැන ඉතාම හොඳ අදහසක ඉන්නේ. එකක් අපි වංචා දූෂණ නතර කිරීම, මත්ද්‍රව්‍ය නතර කිරීමට කරන මේ අරගලය, පාතාලේ මර්දනය කිරීම සඳහා කරන අරගලය, ජනතාවට සහන් දීම වගේ ඒව හැම දෙයක්ම පොදු ජනතාව පිළිඅරන් තියෙනවා. විශේෂයෙන්ම මම හිතන්නේ මේ වෙලාවේ පොදු ජනතාව ගොඩක් සතුටින් ඉන්නවා. අපේ රටෙන් මත්ද්‍රව්‍ය තුරන් කරන්න අපේ ආණ්ඩුව කරගෙන යන මේ දැවැන්ත ව්‍යායාම පිළිබඳව ඒකට අකමැතියක් තියෙනවා කියලා අපි හොඳටම දන්නවා. මත්ද්‍රව්‍ය වලින් ජීවත් වෙන අය ඒක හම්බ කරගොත් ඒකට අකමැති. කොහොමද පොදු ජනතාව සතුටින් ඉන්නේ? කොහොමත් රටේ විපක්ෂ කණ්ඩායමක් ඉන්නව මොනවා කරත් ඒ ගැන දොස් හොයන ඉතින් ඒක අපි නොසලකා අපේ වැඩ කරගෙන යනවා. Start your future after O levels. Join IIT. Register now. ඇත්තට මේ මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ඔබතුමාලා අල්ලනවා. මේකේ දේශපාලනේ මුලක් තියනවද කොහේ හරි? ඒක දකින්නවද ඔබතුමාලා? මම දැන් දැනටමත් ඔබට දැනෙනවා දේශපාලන මුලක් තියෙනවා කියලා. හිටපු മന്ത്രിවරු වුණ පටන් ගන්න තියෙනවා, අපේක්ෂක වෙන පටන් ගන්න තියෙනවා. ඉතින් මම හිතන්නේ ආරක්ෂක අංශයෙන් පොලිසිය මේ සම්බන්ධ පරීක්ෂණ ඉතා හොඳින් කරගෙන ආවි. ඉදිරිය බලා ගන්න පුළුවන් වෙයි තව කවුද මේකට මේ පිටිපස්සේ ඉන්න අය කියලා. අත්අඩංගුවට ගන්නත් තියනවද බොහෝ අය තව? ඒක ඉතින් පොලිසිය අතේ තියෙන ඩක් එක මම දන්නේ නැහැ. සාක්ෂි තියෙනවා නම්, වැරදි කරලා තියෙනවා නම් පොලිසිය අතට දාන්න.